පුතේ මේ පාර තුන්වෙනි කොටසට. එහෙම නැත්නම් ලෝක ඉතිහාසයේ ප්‍රශ්නයට එන්න පුළුවන් මාතෘකාවක් තමයි ලෝක මහා සංග්‍රාම හා සම්මුතිය කියන පාඩම. ඒ කියන්නේ 11 වසරේ අන්තිම පාඩම. මම වාට ඒකෙන් එන්න පුළුවන් ටාගට් ප්‍රශ්න ටික. අපි අපේ පන්ති වල දරුවන්ට ටාගට් කරපු ප්‍රශ්න ටික මේ හැමෝම මගේ පුතාටත් දෙනවා. ඔයා විභාගයට යනකොට මේ ටික හොඳට බලාගෙන යන්න. අංක 1 රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල. පුතේ දෙවනි ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල ඇහුවත් පළවෙනි ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල ඇහුවොත් අපිට ලියන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා සමානව. අංක 1 අතිවිශාල දේපල සහ ජීවිත හානි සංඛ්‍යාවක් විනාශ වීම. ඉතින් ඔයා ලියනවා ඔයා දන්නවනේ යුද්ධයක් ඇති වෙනකොට ඕන තරම් මිත්‍ර පිළේ වෙන්න පුළුවන් අක්ෂ බලතුන්ගේ වෙන්න පුළුවන් මිනිස්සු මැරෙනවා. දෙවන ලෝක යුද්ධෙදී කෝටි 5කට ආසන්න ජනතාවක් විනාශ වෙනවා. ඒක හයිලයිට් කරලා වඩා ලියන්න පුළුවන් හිට්ලර් වද කඳුරු වල යුදෙව්වා වගේම රුසියානුන් විශාල සංඛ්‍යාවක් විනාශ කරනවා. ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බ දැම්මට පස්සේ තප්පර ගානක් පස්සේ මිනිස්සු ගණනාවක් විනාශ වෙනවා. ඉතින් දේපල හානිය ගණන් කරන්නවත් බෑ. ඔය ටික ඔයාගේ වචනෙන් ගොඩ දා ගන්න පුළුවන් ඔයාට. දෙවෙනි එක තමයි මගේ පුතේ යුද්ධයක තවත් ප්‍රතිඵලය තමයි කවුරු හරි ජයග්‍රහණය කරන්න ඕනේ. මෙන්න පළවෙනි ලෝක යුද්ධ ජයග්‍රහණය කරන්නෙත් දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණය කරන්නෙත් මිත්‍ර පිළ. එහෙනම් අපි ලියනවා මිත්‍ර බලවතුන් ජයග්‍රහණය කිරීම. ඉතින් කවුද දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පිළට හිටියේ? ඔයා දන්න බ්‍රිතාන්‍යය, රුසියාව, ඇමරිකාව, ප්‍රංශය මේ රටවල් ටික මේකේ මිත්‍ර බලතුන් ගිද්දි අක්ෂ බලතුන් ගින්නේ 3 දෙනයි ජර්මනිය, ඉතාලිය, ජපානය. ඒ 3 දෙනා පරාදයි. ඔක ඔයාගේ වචනෙන් විස්තර කරන්න. තුන්වෙනි පොයින්ට් එක. පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා නැවත ලෝක යුද්ධයත් එක්ක ඇති වෙන එක වළක්වන්න ජාතීන්ගේ සංගමය කියලා එකක් හැදෙනවා. හැබැයි දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා නැවත වතාවක් සංවිධානයක් බිහි වෙනවා. ඒක දෙවන ලෝක යුද්ධේ ප්‍රතිඵලයක්. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වීම. ඉතින් ලියනවා ඔයා නැවත ලෝක යුද්ධ ඇතිවීම සඳහා මෙන්ම ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වුණා. ඔය ටික ලියනවා. පොඩ්ඩක් ඒ ටික බලාගෙන යන්න. දෙවෙනි එක මගේ පුතේ ලෝක යුද්ධ වලින් එන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක අනිවාර්ය ටාගට් ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගේ සංගමයේ යුද්ධ ගැටුම් නවත්තපු අවස්ථා තුනක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකයේ ඇති වෙන්න ගියපු යුද්ධ ගැටුම් නවත්තපු අවස්ථා තුනක්. අංක 1 ගල්ෆ් අර්බුදය, අංක 2 සූවස් අර්බුදය, අංක 3 කියුබානු මිසයිල් අර්බුදය. ගල්ෆ් අර්බුදය කියන්නේ මගේ පුතේ කුවේටය සහ ඉරාකය අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඉරාක දේශ සීමාවේ තියෙනවා ගල්ෆ් කියලා සීමාවක්. ඒ ඉරාකයට අයිති ගල්ෆ් සීමාවෙන් කුවේටයේ තෙල් හොරකම් කළා කියලා ඉරාකයේ විසින් කුවේටය ආක්‍රමණය කරනවා. ඉරාකය පැත්තට අරාබි රටවලුත් කුවේටයේ පැත්තට ඇමරිකාව වගේ රටවලුත් ඇවිල්ලා මේක දශකයක් විතර ඇවිලිච්ච යුද්ධයක් වෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වෙලා මේ ගල්ෆ් අර්බුදය නිමා කරනවා. එහෙම නැත්නම් ඒක දෙවෙනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙනවා. දෙවෙනි එක තමයි මගේ පුතේ සූවස් අර්බුදය. ඔයාලට එක්සෑම් එකේ සූවස් වල ලකුණු කරන්නත් එයි. සූවස් වල කියන්නේ මධ්‍යධරණී මුහුදේ ඉඳන් රතු මුහුද යා කරලා හදපු ඇල මාර්ගයක්. මේක හදන්නේ ප්‍රංශ සමාගමක් විසින්. හැබැයි මේ ඇල මාර්ගය හදලා තියෙන්නේ මිසරේ. මිසරය හරහා. ඉතින් ඒ නිසා මිසරයේ බලයටපත් වෙන අබ්දුල් ගමාල් නසාර් කියන ජනාධිපතිවරයා සූවස්සල ප්‍රංශයන්ගෙන් අරගෙන නැත්නම් ප්‍රංශයන්ට තිබ්බ අයිතිය අහෝසි කරලා සූවස්සලේ අයිතිය මිසරයට පවර ගන්නවා. මේකට තරහ ගියපු ප්‍රංශය ඊශ්‍රායලයත් එක්ක එකතු වෙලා මිසරය ආක්‍රමණය කරනවා. ඉතින් ඔය වෙලාවේදී මිසරයේ සයනායි කියලා සම්පූර්ණ කලාපයක් විනාශ වෙනවා. මිසරයේ පැත්තට රුසියාව එකතු වෙන්නේ නැහැ. නිසා මේකත් ලෝකේ ඇති වෙන්න ගියපු ප්‍රධාන අර්බුදයක්. මොකද ප්‍රංශයේ පැත්තට බ්‍රිතාන්‍ය, ඊශ්‍රායල වගේ රටවල් එකතු වෙද්දී මිසරයේ පැත්තට රුසියාව වගේ ලෝකේ බලවතෙක් එකතු වෙනවා. මේක තවදුරටත් ව්‍යාප්ත වුණා නම් මේක දෙවැනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඍජු මැදිහත් වීමකින් මේකටම සමතයකටපත් කරනවා. තුන්වෙනි එක තමයි මගේ පුතේ කියුබානු මිසයිල් අර්බුදය. 1961 අවුරුද්දේදී කියුබාව සමාජවාදී රාජ්‍යයක් වෙනවා. එම සමාජවාදී රාජ්‍යයක් වෙන්නේ එතෙක් ධනවාදී රටක්ව පැවති කියුබාව. පිදෙල් ක්‍රැස්තෝගේ නායකත්වයෙන්. ඉතින් මේ නිසා මේ ධනවාදී පිළේ ලොක්කා වෙච්ච ඇමරිකාවට මේක ප්‍රශ්නයක් වෙනවා. කියුබාවෙන් ඇමරිකාවට පැනලා ගියපු පිදෙල් ක්‍රැස්තෝට විරුද්ධ වෙච්ච පිරිසකට ඇමරිකාව උදව් කරනවා. ඒ අනුව ඇමරිකාව සූදානම් වෙනවා කියුබානුවන් කිහිප දෙනෙක් එක්ක නැවත කියුබාව ආක්‍රමණය කරන්න. හැබැයි ඒවා දන්නවා මේ වෙද්දි සමාජවාදී ලොක්කා රුසියාව. ඒ නිසා රුසියාව ඇමරිකාවට අනුතුරු ඇඟවීමක් කරනවා. කියුබාවේ විප්ලවයට මැදිහත් නොවී ඉන්න කියලා. හැබැයි ඇමරිකාව ඒක අහන්නේ නැහැ. ඒ නිසා රුසියාව මොකද කරන්නේ? කියුබාවට උදව් කිරීමේ අරමුණින් රුසියාව විසින් කියුබාවට මිසයිල් ටිකක් ගෙනල්ලා ඒ මිසයිල් ටික ස්ථානගත කරනවා ඇමරිකාවට පහර දෙන්න. යම් හේකින් ඇමරිකාව කියුබාව ආක්‍රමණය කළොත් කියුබාව තුළ ස්ථානගත කරලා තියෙන මිසයිල් වලින් ඇමරිකාවට පහර දෙන්න පුළුවන්. මේක දැනගත් ඇමරිකාව
රුසියාව කිට්ටුවම රටක් වෙච්ච තුර්කියට ගිහිල්ලා තවත් මිසයිල් ටිකක් ලෑස්ති කරනවා. බැරි වෙලාවත් රුසියාව ඇමරිකාවට පහර දුන්නොත් කියුබාවේ තියෙන මිසයිල් වලින් ඇමරිකා එක්සත් ජනපදය තුර්කියේ තියෙන මිසයිල් වලින් රුසියාවට පහර දෙනවා. මේක දින 17ක් පැවතුණා. අපේ වෙලාවට මගේ පුතේ දෙපැත්තෙන් කවුරුවත් වෙඩියුම්යක්වත් පත්තු කරේ නැහැ. මේක ලෝකයේම බය වෙච්ච ලොකු අර්බුද අවස්ථාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ඍජු මැදිහත් වීම මත මේ යුද්ධය සමතකටපත් කරා. හරි එහෙනම් ඔයා ඔන්න ඔය කියපු ප්‍රශ්න දෙකත් මේ පාරේ යද්දි බලාගෙන යන්න.